කොහොමද ඔයාලට අපි අද ගෙදරදී පහසුවෙන්ම කොහොමද හැලප හදාගන්නේ කියලා බලමු. මම මේකට අරගෙන තියෙනවා කුරක්කන් පිටි. ඒත් එක්කම අරන් තියෙනවා පොල් බෑවකින් භාගයක් අරන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොල් ගෙඩියකින් හරියටම කාලා. කුරක්කන් පිටි ග්‍රෑම් 100ක් මම ගත්තේ. ඉස්සෙල්ලාම පොල් එක්ක කුරක්කන් පිටි හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සීනි මේස හැඳි එකක්. ලුණු තේ හැඳි භාගයක්. ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒකට පාවිච්චි කරන්නේ හොඳට නටපු උණු වතුර. නැත්තම් ඒව තැඹුණාට පස්සේ හයියයි. මෙලකට එන්න තමයි අපි නටපු උණු වතුර පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක මම සමාන කොටස් 30කට බෙදා ගන්නවා. අපි ඒක කැන්ද කොලයක මේ විදිහට දාගන්නවා. අපිට මේව තම්බන්න පාවිච්චි කරන්න පුළුවන් රයිස් කුකර් එකේ ඉඳිආප්ප තම්බන්න ගන්න කොටස. මේ තැඹුණාට පස්සේ හරිම මෙලකට රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. රසයි නම් මේකට කමෙන්ට් එකක් දාන්න. Thank you. රසයිද? රසයිද? Thank you.